සමහර අය ප්‍රශ්න වැඩි කියලා මැරෙන්න කල්පනා කරනවා. සියදිවි හානි කරගන්නවා. ඔයාලා හිතන්න සුගතියක් වුණ මනුස්ස ලෝකේ ප්‍රශ්නයක් ආවට පස්සේ සියදිවි හානි කරගන්න හිතෙනවා. මම මැරිලා යනවා නම් හොඳයි කියලා හිතෙනවා. හරි. වහක් කාලා ගඟේ මොහොතේ පැනලා කෝච්චියට බෙල්ල තියලා මැරුණා කියන්නකෝ. එයා මැරිලා නිරේ ඉපදුනොත් නිරි සතාට ඕන මැරෙන්න පුළුවන්ද? මැරුවත් මැරෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ලෝකේ මිනිස්සෙක් විඳින විදිහට විඳින දුකවත් ඉවස ගන්න බැරිව මැරෙන මිනිස්සයා නිරේ අනන්ත දුක් විඳ මැරෙන්න කැමති මැරෙන්නේ නැහැ. ප්‍රේත ලෝකේ උපම් ප්‍රේතයා බෝතලයක් අස්සට දාලා අවුරුදු 100 ගණන් මොහොතට දානවා. බෝතලේ ඇතුලේ ඉන්නවා මැරෙන්නේ නැහැ. මනුස්ස දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ දවස් 7ක් විතර කන්න නැතුව හිටියම මැරෙනවා. බොන්න නැතුව හිටියම මැරෙනවා. ඔක්සිජන් නැති වුණාම මැරෙනවා. අර බෝතලේ ඇස්සේ ඉන්නවා ප්‍රේතයා. ඒ ප්‍රේතයා අවුරුදු 100 ගණන්. මතක තියාගන්න ප්‍රශ්නවලට මරණයයි විසඳුම කියලා ඔබ හිතුවොත් ඔබ විශාල ආගාධයක වැටෙනවා. කබලෙන් ලිපට නෙවෙයි කබලෙන් ලෝදියට වැටෙනවා. මෙන්න මේ අඳුරට ආලෝකයක් පහළ කළා වගේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මරණයෙන් තිරය එහාගෙන ලස්සන පොත් වහන්සේ නමක් ලියලා තියෙනවා. ඒ පොත් වහන්සේගේ නම මරණයේ දිනපොත. මලවුන්ගේ අප්‍රකට සටහන්. ඇඟිල්ලුම් දැහැගැන්වෙනවා. හිතා ගන්න බැරුව යනවා. අපිට පේන්නේ තිරේ මේ පැත්තේ විතරයි. මරණේ නැමැති භූමියේ පොරකණවුන් ගැන එහි විස්තර කරනවා. ඒ පොරකණවුන්ට අධිපතියෙක් ඔවුන් යටත් කරන හැටි විස්තර කරනවා. ඒ භූමියෙන් එක්කෙනෙක් ගැලවෙන හැටි විස්තර කරනවා. ගැලවිච්ච කෙනා අර පොරබදින භූමිය දිහා මරණයේ භූමිය දිහා දකින්න විදිහ විස්තර කරනවා. හරි ලස්සන පොත් වහන්සේ නම. පිටු 100 ගණනක් තියෙන්නේ. කල්පනාව සිහිය පිහිටවගෙන කියවුවොත් ඇත්තටම යටිකුරු කරපු දෙයක් උඩට හැරෙවුවා වගේ පේනවා. වහලා තිබ්බ දෙයක් ඇරරියා වගේ පේනවා. මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ පේනවා. ඉක්මනට ඒ පොත් වහන්සේ කියවන්න. සියවතාවක් කියවුවත් කමන්නේ. අමුතුම පොත් වහන්සේ නම. නුවණැත්තන් දැස් පාදනවා.